හයි කොහොමද ඔන්න අලුත් මිනි බ්ලොග් එකක් අරගෙන ආවා. අද මගේ යාළුවගේ රෙජිස්ට්‍රේෂන් එක ඉතින් ටිකක් දුරකට යන්න තියෙනවා. කොළඹින් එළියේ හෝටල් එක තමයි තියෙන්නේ. ඉතින් යා කිව්වා ඩ්‍රෙස් එකක් ඇඳගෙන එන්න කියලා. ඉතින් ඒක දැන් ලෑස්ති වෙනවා. මං හිතුවා මෙන්න මේ ඩ්‍රෙස් එක අඳින්න ඕනි කියලා. මේක මම ගත්තේ චෙනාරා ඩොජ් එකෙන්. CCC එකේ තිබ්බ ඒගොල්ලන්ගේ සේල් එකෙන් තමයි මම මේක ගත්තේ. මේක ජම්ප් සූට් එකක්. ඉතින් මෙතන මම අර වෙස්ට් එකක් ඇඳගෙන තියෙනවා. මේකේ ගහලා තියෙනවා 6750ක් කියලා. මේක 2500 තමයි හම්බුනේ සේල් එකේ නිසා. ඉතින් ඇඳුම නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇඳුම හොඳයි. මේ ඇතුළට ඇඳලා තියෙන වෙස්ට් එක මම ගත්තේ CID එකෙන්. මේ වෙස්ට් එක මේ ඇත්තටම හරිම ෂෝක්. මට දැන් මේක ගලවන්න බෑ. මම පස්සේ වෙලාවක ඔයගලන්ට වෙස්ට් එක පෙන්නන්නම්. හොයලා හරිම අමාරුවෙන් මේ වගේ වෙස්ට් එකක් මම හොයාගත්තේ. මම හිතුවා ගෝල්ඩ් ජුවෙලරි දාන්න ඕනේ කියලා. ඉතින් ගෝල්ඩ් වොච් එකයි ලොකු මාලයක්. මේක මාලේ. මේක තමයි බ්‍රේස්ලට් එක. එහෙනම් මම හිතුවා චූටි ඉයරින්ග්ස් දෙකක් දාන්න ඕනේ කියලා. මේ මට බර්ත්ඩේ එකට gift එකක් හම්බෙච්ච එක. මේක හරිම ලස්සනයි. හරිම ඩේන්ටි. කෝ ඕ මම ගාලා හිටියේ මේ පාට Cutex nail polish. ඉතින් මං හිතුවා ඒකම දාගෙන යනවා කියලා. ඒක අවුලක් නෑ matching. and lipstick Revlon එකේ මේ hot red එක තමයි මං ගන්න හිතුවේ. cool planet එකේ චූටි බොරුවක් කරා කියන්නේ මං හිතුවා මේක waterproof ද කියලා. waterproof කියලා කිව්වා. ඉතින් ඒක බොරුනේ. මේක waterproof නෙවෙයි. ඉතින් කොහොමත් Revlon හොඳයි. හැබැයි ඒගොල්ලෝ බොරුවක් තමයි කරේ. ඒක දැන් මොකද්ද කරන්නේ? ඕකේ ෆවුන්ඩේෂන් ටිකක් ගාගත්තා. අයිලයිනර් එකෙන් පොඩ්ඩක් හැන්දා. ලිප්ස්ටික් ගාවා. ඉතින් මම normally ඔය ටික තමයි කරන්නේ. contour කරන ඒවා blush ඒ වගේ දේවල් මම වැඩි කරන්නේ නැහැ. මම කරන්න වැඩි දන්නෙත් නැහැ. මම මේකප් ගොඩක් ගන්නෙත් නැහැ. මගේ යාළුවා නම් සලෝන් එකක් කරන කෙනෙක්. එයා හොඳට ලස්සනට මේකප් දානවා. මේකප් එයා දානවා. දාන්නත් දන්නවා. anyways මේ ඇඳුම මේකේ අර මෙහෙම චුට්ටක් මෙන්න මෙහෙම කෑල්ලක් එළියට එනවා ගැට ගැහුවා. මේ ඇඳුම ගත්ත අය මේකේ එක එක print වලින් මේ වගේ ජම්ප් සූට්ස් ගොඩාක් චෙනාරා ඩොජ් එකෙන් තිබ්බා. මේ එක print එකක් විතරයි. මේ වගේ තව ගොඩාක් තිබ්බා. ඉතින් අර මේ එන කෑල්ල මෙහෙම මේක මෙහෙම මේ ඇතුළට දාන්න ඕනේ. ඔන්න ඔහම මේ නැතර ඒක එහෙම කැතයි එහෙම කෑල්ලක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට දාලා එතකොට නම් ඒක අවුලක් නැහැ shape. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මගේ perfume එක මේක මේ eternity කියන එක මේක Calvin Klein එකේ මේක මාරම සුවඳයි. අර aromatic smell එකක් එන්නේ මේකේ. my god මේක නම් මාර වාසයි. මේකට දෙන්න පුළුවන් 10න් 9ක්. මේක නම් ඩුබායි වලින් ගෙන ගත් එකක්. okay all set. shoes උත් මම red color මම වෙන්දර දාන එකක් දාන්නේ. මම එච්චරම අර මැච් කරේ අතරම මේ ලිප්ස්ටික් එකටයි nail polish එකටයි. okay ඊටු ටික පෙන්නන්නම්.